මේවා නිකන් මේ සල්ලි මවන මැෂින් නෙමෙයි. මේකට ඔයාගේ හරි ප්ලෑන් එකක් එක්ක ඔයාගේ කැපවීම මහන්සිය අයිබෝවන්. Alpha Talk with Soma Shree අපේ දෙවැනි එපිසෝඩ් එකත් එක්ක ඔන්න අද ඇවිල්ලා තියෙනවා. අපි කලින් වීඩියෝ එකෙන් කතා කළා 2026 වර්ෂයේදී මොනවද ඔයා වර්ධනය කරගන්න ඕන කරන ස්කිල්ස් 6 කියලා. ඉතින් මේක බැලුවා හෝ නොබැලුවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා මේ ස්කිල්ස් අපි ඩිවලොප් කරගත්තයි කියලා කොහොමද මේ වගේ සල්ලි හම්බ කරන්නේ කියලා. So much. අද අපිට අනිවාර්යයෙන්ම කතා කරලා ඔයා පැහැදිලිව ඔප්පු කරලා පෙන්නන්න ඕනේ. ඔයා ඔය කියන ස්කිල්ස් අය වර්ධනය කරගත්තට පස්සේ ලංකාවේ කොල්ල කොහොමද ඩොලර් වලින් ශ්‍රී ලංකා රුපියල් වලින් මේක ඇතුලේ ගේමක් ගහන්නේ කියලා. හරි අනිවාර්යයෙන්ම අද ඔයාගේ ඕනම අභියෝගයකට මම අනිවාර්යයෙන්ම ලෑස්ති. right හැබැයි මේක හොඳට මතක තියාගන්න මේ මම කියන දේවල් මේවා නිකන් මේ සල්ලි මවන මැෂින් නෙමෙයි. මේකට ඔයාගේ හරි ප්ලෑන් එකක් එක්ක ඔයාගේ කැපවීම මහන්සිය කන්ටිනියස්ලි මේ වැඩේ කරන එක කන්ටිනියුටි එක අනිවාර්යයෙන්ම තියෙනවා. හරි එහෙනම් අපි වැඩේ පටන් ගමු. පළවෙනි දේ තමයි AI implementation. ඒ කියන්නේ ඔයා AI පාවිච්චි කරලා බිස්නස් එකකට සොලියුෂන් එකක් දෙනවා එයාලගේ වියදම් අඩු කරගන්න. පොඩකින් හරි ඔයා ඔය කියන්නේ අර AI එකෙන් රිප්ලයි කරන එක ගැනනේ. ඕකට කවුද සල්ලි දෙන්නේ? ඕක ඕන කෙනෙකුට කරන්න පුළුවන් දෙයක් නෑ. මේක හැමෝටම කරන්න පුළුවන් දෙයක් වුණාට මේක කවුරුත් කරන්නේ කියන්නේ වැඩි පිරිසක් කරන්නේ නෑ. ඉතින් ඔයාට මෙන්න මෙහෙම උදාහරණයක් මම ගෙනල්ලා දෙන්නම්කෝ. අපි හිතමු උදාහරණයකට රෙදි කඩයක් තියෙනවා කියලා. මේ රෙදි කඩයට සාමාන්‍යයෙන් දවසකට ඉන්ක්වයරිස් 500ක් විතර එනවා. මෙයාලා මේවට රිප්ලයි කරන්නේ. ඒ වෙනුවෙන් මෙයාලා මොකද කරන්නේ? මාසෙකට රුපියල් 40000ක් විතර පඩියක් දීලා කෙනෙක්ව ගන්නවා අර එන මෙසේජස් වලට රිප්ලයි කරන්න. හැබැයි මම ඕකට හොඳ සොලියුෂන් එකක් කියලා ගෙනහිල්ලා දෙනවා මෙන්න මේ විදිහට. මම ගන්නවා බොට් ප්‍රෙස් එකෙන් හදන සිස්ටම් එකක්. ඒක මම ට්‍රේන් කරනවා මේ කඩේ සම්පූර්ණම විස්තර දන්න විදිහට. ඊට පස්සේ ගිහිල්ලා මම එයාලට මේක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නාට පස්සේ මෙයාලට මේක ලාභයි. මම ඒකට කියන ඔයාලා මට මේ සිස්ටම් එක අරගෙන මට ලක්ෂයක් දෙන්න කියලා. හැබැයි මාස දෙකක් යනකොට එයාලා මට දුන්න ඒ ගාන ලක්ෂය එයාලා කවර් කරගන්නවා. එතකොට අර කෙනෙකුට දෙන 40000 පඩිය එයාලට ඉතුරුයි. ඉතින් මේ වගේ දෙයක් කරන්න ඔයාට ඕන වෙන්නේ අර මම කලින් වීඩියෝ එකේ කිව්වා වගේ AI ලිටරසි එක විතරයි. හරි. එතකොට ඔය කියන සිස්ටම් එක හදන්න කොච්චර කල් යනවද? කෝඩින් දැනුමක් ඕන වෙනවද මේකට? පිස්සුද? මේ වගේ මේ අද කාලේ මේ වගේ දේවල් වලට කෝඩින් ඕන නැහැ. නෝ කෝඩින් මේ කෝඩින් නැතුව මේ වගේ දෙයක් අපිට කරන්න පුළුවන්. හැබැයි යම්කිසි ඉගෙනීමක් තියෙන්න ඕන මේ සම්බන්ධව. මම කලින් වීඩියෝ එකේ ඔයාලට කිව්වා කොහොමද මේ වගේ දෙයක් ඉගෙන ගන්න. self study. ඔයාලට ඕන තරම් සෝසස් තියෙනවා මේ සෝෂල් මීඩියා through ඉගෙන ගන්න. ඒ ඔයා ඉගෙනගත්ත දේවලුත් එක්කම ඔයාට මෙතනදී අවශ්‍ය වෙන්නේ ක්‍රිටිකල් තින්කින් විතරයි. මේ වගේ අවස්ථාවක ඔයා දෙන්න ඕන සොලියුෂන් එක මොකක්ද කියලා ඔයාට හිතන්න පුළුවන් නම් අර ඔයා self study කරලා ඉගෙනගත්ත ඒ no coding දැනුමත් එක්ක ඔයාට පුළුවන් මේ වැඩේ කරන්න. දෙවෙනි පාර තමයි විශේෂිතම කාරණාව වෙන්නේ. ඒ තමයි කොහොමද මේ දේවල් වලින් ඩොලර් හොයන්නේ කියන එක. හරි. දැන් ඔය කියන කතාව හැමෝම වගේ කියනවා කන්ටෙන්ට් කරන්න, වීඩියෝස් දාන්න, කෝස් හදන්න, ඒව විකුණන්න කියලා. දැන් අපි කෝස් හදන එක ගැන ගත්තොත් දැන් ලංකාවේ ගොඩාක් වෙලාවට කෝසස් තියෙනවා. ඉතින් ආයෙම අපෙන් ඔය කෝසස් ටික ගනීද? ඔන්න ඔතන තමයි අපේ කට්ටියට වරදින්නේ. මම මේ කියන්නේ එදිනෙදා ජීවිතේ හැමෝම උගන්නන මේ සාමාන්‍ය දෙයක් උගන්නන්න කියලා නෙමෙයි. දැන් Microsoft Office වගේ දෙයක් උගන්නන්න ඕනේ නැහැ. ඒක මේ ඕන තරම් social media වලින්, YouTube වලින්, TikTok වලින් පොඩි පොඩි ගයිඩියක් අරගෙන හරි කට්ටියට ඉගෙන ගන්න පුළුවන්. ඒවට ඕන තරම් resources තියෙනවා. right. මම Bachelor of Engineering Technology ගැන ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්. ඒතකොට දැන් මගේ යාළුවෝ ගොඩාක් ඉන්නවනේ. right. මම එතකොට electrical and electronics ගැන තමයි මම ස්පෙෂලායිස් වෙලා තියෙන්නේ. හිතන්න මම මාව උදාහරණයක් ගන්නවා. එතකොට ඔයාලා උපකල්පනය කරන්න මට තියෙනවා දැනුමක් සෝලාර් පවර් එක පිළිබඳව. එතකොට මම මගේ දැනුම පාවිච්චි කරලා මෙන්න මේ විදිහට සෝලාර් සිස්ටම් එකක එෆිෂියන්සි එක වැඩි කරගන්නේ කොහොමද කියලා මම LinkedIn එකේ මගේ පර්සනල් බ්‍රෑන්ඩින් හදාගෙන ඊට පස්සේ මම ඒක දානවා යුරෝප් කන්ට්‍රීස් වල ඇමරිකාව වගේ රටවල් වල ඔඩියන්ස් එකට. එයාලා පැයක කන්සල්ටේෂන් එකකට සාමාන්‍යයෙන් ඩොලර් 50ක් විතර ගෙවනවා. ඔන්න ඔතන ලොකු වාසියක් තියෙනවා. අපි
ඒ වගේ කන්ට්‍රීස් එක ඩොලර් වලින් අපි earn කරන්න පටන් ගත්තාම ලංකාව ඇතුලේ ගොඩාක් වෙලාවට ගනුදෙනු කරන්නේ LKR වලින් ලංකා රුපීස් වලින්. හැබැයි අපි ඩොලර්ස් වලින් earn කරනකොට එතන ලොකු chance එකක් තියෙනවා. ඔයා හිතන්න ඔයා මාසෙකට පැය 20ක් වැඩ කරා කියලා මෙන්න මේ කියන කන්සල්ටේෂන් එකත් එක්ක. එතකොට ඔටෝමැටිකලිම ඔයාට ලක්ෂ 3ක් ඒ පැය 20ට ඔයා earn කරලා තියෙනවා. හැබැයි මතක තියාගන්න මේ මම දෙන සොලියුෂන්ස් හැමෝටම කරන්න බෑ. ඒකයි විවිධාකාරයේ සොලියුෂන්ස් දෙන්නේ. ඔයා හොඳට හිතලා බලලා තීරණය කරන්න ඕනේ මේ සොලියුෂන්ස් වලින් ඔයාට යන්න පුළුවන් කොයි එකටද කියලා. දැන් හැමෝටම ස්පෙෂලි දෙයක් අරගෙන ඒක උගන්වන්න හැකියාවක් නැහැනේ. ඔව් හරි. ඒත් සුද්දෙක් අපි විශ්වාස කරයිද ලංකාවේ ඉන්නවා කියලා කිව්වහම. සුද්දා බලන්නේ රට නෙවෙයි. එයා බලන්නේ ඔයාගේ ස්කිල් එක. ඔයාගේ කන්ටෙන්ට් එක ක්වොලිටි නම් LinkedIn එකේ ඔයා එක්ස්පර්ට් කෙනෙක් විදිහට පෙනී ඉන්නවනම් එයාලට අන්න ඒක තමයි වටිනාකමක් එකතු වෙලා තියෙන්නේ. සුද්දොන්ට රට ආදාළ නැහැ. සුද්දොන්ට වැදගත් වෙන්නේ ඔයා හරහා එයාලගේ වැඩේ පර්ෆෙක්ට්ලි කරගන්න පුළුවන්ද කියන එක විතරයි. ඉතින් ඒ කරගන්න වැඩේට තමයි අපි කියන්නේ බ්‍රෑන්ඩින් ස්කිල් එක කියලා. තුන්වෙනි එක තමයි data analytics. හැබැයි මේක මේ මම කියන්නේ අර සාමාන්‍ය data analyze කරන විදිහ ගැන නෙවෙයි. ඔව් පොඩක් ඉන්න. දැන් සාමාන්‍යයෙන් data කියලා කිව්වම ලංකාවේ ඒගොල්ලෝ ඕක ගැන ගොඩක් බය වෙනවා. මොකද මේක කරන්න maths දැනුමක් ඕන වෙයිද ලොකුවට කියලා. ඒක ගැන මොකද්ද කියන්නේ සෝමශ්? නෑ මේකට කොහෙත්ම එහෙම maths part එකක් අවශ්‍ය වෙන්නේ නෑ. මම පොඩි උදාහරණයක් කියන්නම්. හිතන්න Amazon වගේ site එකක බඩු විකුණන මිනිස්සෙක් ඉන්නවා. මේ මිනිස්සයා ළඟ අවුරුද්දක එයාගේ වෙළඳාම සම්බන්ධව ලොකු data file එකක් තියෙනවා. හැබැයි මෙයාට idea එකක් නැහැ. මේ data ටික පාවිච්චි කරලා මොන වගේ බඩු වලින්ද එයාගේ ඊළඟ ගේම ගහන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ ඊළඟ මාසෙට එයාට වැඩිපුර මොන වගේ දේවල්ද මොන items ද sell වෙන්නේ කියලා එයාට මේකෙන් identify කරගන්න බෑ. ඉතින් ඔයාට පුළුවන් එයාගේ මේ data file එක අරගෙන AI tool එකකට දානවා. අපි හිතමු ChatGPT advanced data analysis වගේ AI tool එකකට දීලා ඔයා මේක සම්බන්ධව report එකක් අරගෙන එයාට submit කරනවා. මෙන්න ඔයාගේ මම මේ ඔයාගේ මේ පහුගිය දවස් ටිකේ සම්පූර්ණම data ටික මම analyze කරා. ඔයාට මේ ඊළඟ මාසය තුළට ඔයාගේ sale එක වැඩි කරගන්න මෙන්න මේ items ටික ඔයා වැඩිපුර ගෙනාවොත් ඔයාට හොඳ income එකකට යන්න පුළුවන් කියලා. ඉතින් මේ වගේ report එකකට හොඳ ඩොලර් ගාණක් ඔයාට ඉල්ලන්න පුළුවන්. ඒක හොඳ ඩොලර් income එකක් ඔයාට ගන්න පුළුවන්. හරි. ඔය ඔක්කොම හරි කියමුකෝ. ඒත් ලංකාවේ කොල්ලෝ දෙයක් පටන් ගන්න ගොඩාක් බයයි. හේතුව තමයි එයාලගේ මයින්ඩ්සෙට් එක කියන්නේ අපි තාම ඉගෙන ගන්නවා මට ඩිග්‍රී එකක් නෑ මට මේ වෙනුවෙන් ඩිග්‍රී එකක් ඕන වේද කියලා. මේ ගැන මොකද අපි කියන්නේ? ඔන්න ඕකයි ප්‍රශ්නේ. මම නිතරම කියන දෙයක් තමයි ඩිග්‍රී එකක් කියන්නේ ඔයාගේ බිස්නස් එකකට ෆවුන්ඩේෂන් එකක්. එහෙම නැත්නම් ඔයාට සෙල්ෆ් ඩිසිප්ලිනරි එකක් හදාගන්න යම්කිසි විෂයපතයක් පිළිබඳව අත්දැකීමක් ගන්න දැනුමක් ගන්න තියෙන එක සහතිකයක් විතරයි. හැබැයි ඔයාගේ ස්කිල් එකෙන් ඔයාට පුළුවන් earn කරන්න. සරලවම මොන ඩිග්‍රී කාර්යයට වුණත් ස්කිල් එකක් නැත්නම් මේ කියන විදිහට හම්බ කරන්න බෑ. ඩිග්‍රී එකකට හම්බ කරන්න බෑ. ඩිග්‍රී එකක් කියන්නේ ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩින් වලට ඔයාගේ නොලෙජ් එකට වැදගත් අති විශාල වැදගත් කාරණාවක්. නමුත් earn කරන්න ඒක ප්‍රමාණවත් නෑ. ඒකට අනිවාර්යයෙන්ම ස්කිල් එකක් ඕන. හැබැයි ඔය කියන ඩිග්‍රී කාර්යය නොවන සෙට් එකකුත් තියෙනවනේ. ඒ කියන්නේ ඩිග්‍රී එකක් නැති කොටසක් තියෙනවනේ. මෙයාලට වුණත් මේ ස්කිල් එක හදාගත්තොත් බැරිකමක් නෑ මාසෙට ලක්ෂ 5ක් earn කරනවා කියන එක නැති. සෝමශ්‍රී මගේ තර්කය මගේ මයින්ඩ්සෙට් එක බිඳෙන්නම නියමටම තර්කානුකූලව ඔයා මට අද උත්තර දුන්නා. මං හිතන්නේ මේක බලපු අයටත් අනිවාර්යයෙන්ම මේකෙන් ගන්න ලොකු දෙයක් ඇති. ඉතින් අනිවාර්යයෙන්ම මං ඔයාලට කිව්ව මේ වීඩියෝ එක අතරමැද්දේදී මේ දේවල් හැමෝටම කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මම පාත්වේස් 3ක් කිව්වේ. මේ පාත්වේස් 3න් ඔයාට තෝරගන්න පුළුවන් ඔයාගේ ස්කිල් එක අනුව එකක්. එහෙනම් අපි ඊළඟ දවසේ කතා කරමු ඔයා තෝරගන්න මොන ස්කිල් එක වුණත් ඔයා තෝරගන්න මොන බිස්නස් ෆීල්ඩ් එක වුණත් අපි කොහොමද day 1 එකේ ඉඳලා මේක ස්ටාර්ට් කරන්නේ කියලා. ෆවුන්ඩේෂන් එක දාගන්නේ කොහොමද? ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩින් හදාගන්නේ කොහොමද? ඔක්කොටම කලින් කරන්න ඕන දේ තමයි ඔයාගේ පර්සනල් බ්‍රෑන්ඩින් හදාගන්න එක. එහෙනම් මම අද මේ වීඩියෝ ඉවර කරන්න කලින් ඔයාලට කියන පුංචි දෙයක්. අද කල්පනා කරලා බලන්න ඔයාලට මොකක්ද කරන්න පුළුවන්. ඔයාලගේ තියෙන ස්කිල් එක මොකක්ද? ඔයාලට හොඳට කතා කරන්න පුළුවන්ද? ඔයාලට හොඳට data analysis කරන්න පුළුවන්ද? ඒත් එක්කම ඔයාලට අඩුම තරමේ මේ මොනවත්වත්ම නැත්නම් ඔයා හිතනවා නම් ආ නෑ මම කිසිම ස්කිල් එකක් නැති මිනිස්සෙක් කියලා හිතන්නකෝ. හැබැයි
ඔයා ළඟ තියෙන මොනවම හරි ඔයා ආස දෙයක් ගැන හරි හිතලා ඔයාට පුළුවන් ඉගෙන ගන්න. ඒ නිසා self study කරන්න අද පටන් ගන්න. ඒත් එක්කම මේක කොහොමද බිස්නස් එකකට කන්වර්ට් කරන්නේ, මම කොහොමද මේ ස්කිල් එක සෙල් කරන්නේ කියලා පුතා කල්පනා කරන්න. හැබැයි මේක නම් මම කියලා දෙනවා. අපි හම්බෙමු ඊළඟ දවසේ day 1 එකේ කොහොමද අපි ස්ටාර්ට් කරන්න කියලා. එලකිරි. එහෙනම් හැමෝම මෙන්න මේ කතා බහෙන් ගන්න තියෙන දේ ගන්න. ඔයා දැන් රෑ නිදා ගන්නකොට පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මේ කිව්ව කතාවට අනුව මට මොකද්ද කරන්න පුළුවන්, මම මොන වගේ දෙයක්ද කරන්නේ, මොනවද මම අලුතෙන් හොයාගන්න ඕන, මොන හරි මට ඉගෙන ගන්න දෙයක් තියෙනවද, මම කොහොමද ඒක සෝෂල් මීඩියා හරහා ඉගෙන ගන්නේ, ඔන්න ඔය වගේ ටිකක් මුලින්ම හදාගෙන ප්ලෑන් කරගන්න. අපි ඊළඟ එපිසෝඩ් එකකින් හම්බෙමු මොනවද ඊළඟට වෙන්නේ කියලා බලන්න. ඉතින් එන්නම් හැම කෙනෙක්ටම ජය වේවා.